Kita gini ke? Tuna dia batin non. Anal. Tahu? Kau ini kan ada tahu? Tahu bodoh. Bodoh bercerita apa? Hemat sama dia. Kau ini kan batin lah mati. Tahu bodoh batin non. Tahu bodoh. Oh. Kau ini ada kan ada. Oh, anal. Oh, mati di dalam mana lagi? Dalam kalau istirahat. Anal. Dalam mana nak kalau istirahat? Butter ini. Oh, hemane me. Saya jangan bahkan bodoh istirahat. Bodoh. Oh, gadi mana goyu? Gadi mana? Support itu lagi. Bodoh dengar mana support itu bodoh dengar mana istirahat ini. Anhari amno තමයි itu ආඩි කරගත්තේ. මෙන්න මෙහෙමයි. ඒ අපි දුබාදුර දුරට එන්නේ කියලා. ඒ චාරිත්‍රානුකූලව ආඩි කරගත්තයි කියනවා. මෙහෙම අපි දැනගන්න ආසයි මෙතන මේ අංගර පාලා හොල්මන් කරලා වට්ටිය බය කරගෙන ඇවිල්ලා. කවුද මේ මෙතෙන් ආපු මේ අමුත්තයි කිය. මේ මගේ නම දහන්නේ. මම අහන්නේ. අනේ බං දිව්‍යාවති. දිව්‍යාවති. බලන්න දිව්‍යාවන්ට කන්නේ ඔක්කොම මන්දියා බලයිද? නැත්නම් මේ දෙකක් දැක්ක. මොකද ඒකක් බලන්න. නෑ මල්දියා බලන්න මේ මොන කරන දෝ කගේක. එහෙම නෙමෙයි. එහෙම. මම ආවේ මෙල දවතේ නම අහන්නේ. සුදු සිගරට් එක. සුදු සිගරට් එක. ඕකේ. සිගරට් ගහගෙන මෙතන කොම්බ දාලා බලලා තියෙන්නේ. එහෙම නේද? එහෙම හරියන්නේ නෑ. කියුන්නේ නෑ. අනේම ඔව් සුදුකුළුන් දෙවිය. ඔව් නම්බර දෝ ඔය ගන්න දියොත්. උතර අපිට ගෙදර කතා කරන්නේ කොහමද? සිරියාවද? ගෙදර සිරියාවද? උතර ගමට. ඔව් අනේම. ගමට මොකද කියන්නේ? ගමට සිරියාවද කියනවා. ගමට සිරියාවද? බලන්න සිරියාව. ඔව්. එහෙම නෙමෙයි. කොහමද? මේ නම මගේ නම දාන්නේ. අන්න හරි. අනේවා. වෙද්ද ගම්බදීගේ කියලා අපෝ ওই විදිහට තේම බුද්ධිකා කාර්ය ගහයි මිනිස්සු වටේ ඉන්නේ. එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයි. එහෙනම් ඒ ඉද්ද ගම්බදී නේද? එරන් ගම්බ පුකේ. මෙහාට කටුවා කාලා මෙලෙයි. එහෙම නෙමෙයි. එහෙනම් කොහමද? එරන් ගම්බ පුකේ. අන්න හරි. වැඩවලම් තාණය කරන්නා. ඉද්ද ඊළකර දේවස්ත හාමුදුරුවෝ කොහෙන්ද පටන් යනාමුනේ? ඒ සාදු කියන්නේ කොට. අන්න සාදු කියන්නේ. සාදු කියන්නේ. සාදු කියන්නේ හාමුදුරුවෝ. ඉතින් මම අර හාමුදුරුවන්ගේ සාදු කියන්නේ. ඔව් දෙකේ ඔබ සාදු කිව්වොත් එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයි. ඒ හිත දාප දීපේ නේද? එරන් දමරුගේ. ඒවාත් තාණි ගන්නවා. හිත කියලා දේවතා කියනවා. අන්න හරි කියනවා. දේවතා. අන්න හොඳයි. ඉතින් මෙහෙමයි අපේ වාට කවි සෑලි ගෝල් මුර කියලා ආරාධනා කරලා නේද? අපිද? අපි මෙන්න මෙහෙමයි. දැන් ඔයා තමයි අපි දැනගන්න බෑ නේද? ඔව් අපි මේ මෙතන බබාවට පෙරයක් ඉන දරාගෙන ආවම අපිට කතා කරනවා ගුරුන්නාන්ස කියලා. ගුරුල්ලාන්ස ඉන්න කිනිදුල්ලෝ. එහෙම නෙමෙයි යෝදේ. ඒ ගුරුන්නාන්සේ. ගුරුල්ලාන්ස නෙමෙයි. පොඩ කියලා මොනවද එන? ගුරු දාලා ප්‍රේතය බීදුලා මතක නැහැ. එහෙම නෙමෙයි. ඒ ගුරු අනේ එහෙම නෙමෙයි යෝදේ. ඒ ගුරු නෑ මං දෙන්නේ. ඔය ගියා වැඩි සත්‍ය. මොකද ගන්නවනේ ගුරු කියලා. ගුරු අන්නයි. නාම් සේ මොකෝ බයිකල්නේ ගුරුනාන් පූජේ කියලා. එහෙම නෙමෙයි. ගුරුනාන්සේ අන්නයි. පාත්‍ය. ගුරුනාන්සේ පාත්‍යවත් මේ වැඩේ වල කරගෙන යන්න හම්බෙන්නේ නැහැ ගොයියෝ. එහෙම නෙමෙයි. ගුරුනාන්සේ මහත්තයා. ආයිවන්ඩ ගුරුනාන්සේ මහත්තයා. ආයිවන්ඩ. අනේවා. මෙන්න මෙහෙමයි. ඒ පෙර හන්දා පටන් නේද? ඒ ආගමේ සංගියක් කරලා. උඹලා රාග්ගාගේ අපි කියවුවා.
මොකද්ද? රාත්‍යාසේ අපි ගැව්වා. රාත්‍යාසේ අපි ගැව්වට කතාන්නේ නෙවෙයි හොද ඒ කියන්නේ. එහෙම නෙමෙයි. ඒතර හැන්දෑවට නේද? ඔව්. ඒ යාගෝම දේශාන්තියක් කරලා අවසානයේ මේ කවිසාරි ගෝල් මුර කියලා ඒ සභාපතිතුමාට ආරාධනා කරලා රාජපද රූසපද ගන්න. රාජපද රූසපද නෙමෙයි අභිපද. ඒ රාජපද අභිනවද යක්වන්ති යකිනවද කියන්නව නේද? යකිනි ගෙදර. යකිනි ගෙදර ඒක හොඳයි. යන්න යන්න ඕනනම් ගේන්න එපා. ඒක තමයි. ඔබ එහෙමනම් ඒක කොහොමද? ඒක නෙමෙන්න. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ඒ රාජපද අභිනවද කියන්නව පද කොටාද දාලා යකුන් යක්ෂණ සම්දෝෂ කරලා මේ මම්මුදා මේ මම්මුදා මේ මම්මුදා ඒ මොකද? දම්පදීපේ එරන් නම්බරේ වැඩවලතානේ කරද්දී උඹලා රාසපද රුසපද ගහද්දී මේ මම්මුදාගේ අනේ මීපැණි දානවා වගේ අරුණයි කියනවා නේද? ඉන්න බැලුව කියලා කියනවා. අන්නෝ දාගෙන ගියා. දාගෙන ගිහිල්ලා. ඉතින් මං ඒ අතර බැන්නා. මොකද්ද? ඒ අතර බැන්නා. ඒ අතර බැන්නා. මේ අතර බැන්නා. මේ අතර බැන්නා. අත්ත කඩාගෙන මූදට එල්ලුණා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ මහමුදා පුණගෙන එද්දි පුණගෙන නෙමෙයි පීනගෙන ඇවිල්ලා නේද? ඔව් නැන්දට කොට වුණා. නැන්දට කොට වුණා. එහෙම නෙමෙයි. ඒ නැල්ලට කොට වුණා කියනව නේද? නැවට කොට වුණා. එහෙම නෙමෙයි. නැවට කොට වුණා. ඒ නැවට කොට වුණා නේද? නැව වරක ගෑවනේ. වරක නෙමෙයි. ඒ නැව වාරගම් වලට වුණා. වාරගම් වලට වුණා. ඊට පස්සේ නැව සුනිවිදිනවා ගියා. අන්නෝ. ඉතින් මං ඊට පස්සේ ලේලි බදාගෙන ආවා. ලෑලි බදාගෙන ආව කෝකේට තියෙන්නේ. එහෙම නෙමෙයි. ඔබට ලෑලි බදාගෙන ඇවිල්ලා තියෙන්නේ. ලෑලි තේටි වගේ තමයි මම. ඔව්. ඊට බලුවාගේ නේද? ඊට බලුවාගේ. ඒක නේ එහෙම නෙමෙයි. ඉතින් ඒ ලෑලි බදාගෙන ඇවිල්ලා. ඊට පස්සේ ඒ එල්ලියේ එල්ලියට කොට වුණා. එල්ලියට කොට වුණා නෙමෙයි. එහෙනම් එල්ලියට කොට වුණා කියනවා. එතන බං. ඔබ දන්නවනේ ලස්සන කාන්තාවක් කියා. ඒක උඩ අපේ. මං ගැටේ අහක බලාගත්තා. ඒක අහක බලාගත්තේ. ඔබ දන්නවද කවුද කියලා? කවුද අප්පා? අචිමි. අවුද අචිමි කියන්නේ. මේ පාතිලේ ආමුදුන්නේ තුන දකින්න නැත්තේ. ආ මෙයා තමයි බං. අන්න ඒකයි අපේ පාතිලේ ආමුදුවා දැකලා තියෙන්නේ. ඉතින් බං පාතිලේ ආමුදුරෝ මම පුතාට අයියන්ටි කිව්වා. අයියන්ටි කියලා කතා කරා. නෑකමට කියන්න ගාම. අන්න ඒක මොකද කිව්වේ? මේ මම පුතා අක්කන්ටි කිව්වා. අක්කන්ටි කිව්වා. ඊට පස්සේ ඉතින් මේ මම පුතාට එන්න කියන්නේ සුද්ධකාරයට. සුද්ධකාරයට නෙමෙයි. අනේකන් ඒ කතරගම දිනයන් ආසගේ වලියන් වගේ සරණ මංගල්‍ය. හැට ගව්වක් දිග. අන්න හරි. හැට ගව්වක් පළල. මාංශ මිත්‍රටි සලසතු. අන්න හරි. ඒ මගුල් මඩුව සුද්ධ කරන්න යන්න තමයි මේ මම්මුදාට එන්න කිව්වේ. සුද්ධ පවිත්‍ර කරගන්න. කොහොමදකත් කාරණාවට වල එන්න කියලා දෙන්නේ. ඉතින් මම්මුදා ආවා. ආවට පස්සේ දැන් බන් දාගෙන යනවා. දාගෙන යනවා කියන්නේ ඉන්න බෑ දනවා. ඒ මොකද? බඩගින්නට. උදාහරණයක්. හරි ඔයාලට දෙන්නත් නෑ. අනේ බා මේ මම්මුදා ගියා. ගිහින් ඉවරලා. හැටගව්වක් දිගේ හැටගව්වක් බලන මාංශ වීදිය. ඔව්. ගුලි කරලා. වම් හක්කට තියාගත්තා. වම් හක්කට. මදි බම්. මදි වුණා. ඉන්දමරෝ ගිහිල්ලා. ඊට පස්සේ වෑවරකට 7470ක් කළා මදක් කළා වතුරක් බිව්වා. ඉවනම් මිනිස්සු ඉන්නේ මේගොල්ලෝ. හරි කියන්නේ. ඊට පස්සේ මේකට දාගෙන යනවා. ඉතින් මම ඒක පුරව ගන්න මොකද කරේ? මහා මුහුදට පැනලා. ඔව්. මත්සේ ඉන්නේ වලල් පේනක වතුර බිව්වා. වතුර බිව්වා කියනවා. ඒත් මදි බා. ඒත් හරියන්නේ නැහැ. ඉන්න බෑ. ඊට පස්සේ මොකද කරේ? ඉතින් මං ආපහු පත්තිඥාන් අම්මෙන් ඇවිල්ලා කිව්වා. මොකද කිව්වේ? අන්නේ මේ මගුලකට ඇවිල්ලා මට සුදාගින්දරේ ඉන්න කිව්වා. අප්පට ඊට පස්සේ මොකද කරේ? ඉතින් මගේ අවලක් දෙවලක් ගම්මඩුවක් පූණමඩුවක් තියනවා නම් ඒ හැම දෙයකින්ම 12 පංගුවක් අයිති කියලා. 12 පංගුවක් අයිති කියලා. ඒ පටින්දෙන් 10ක් පස්සේ පටිදා දුන්නලා. ඉලක්කයක් අහුණා. අන්න හරි. ඒක අන්නපා. අන්න කියනවා. ඒක තමයි උඹලා රැයට දාගෙන අයින්නේ. ඒ මොකද්ද? අර රැයට දාගෙන අයින්නේ. රැයට දාගෙන අයින්නේ මේ මොකද්ද? ඒ මගේ පංගුව තමයි. ඉලක්කයට දාලා. අන්න ඒක ගන්න තමයි ආවේ. එයාගේ අවුරුදු ටික ගන්න. ඔව්. එහෙමද? ඉතින් මෙහෙමයි. දැන් අපි වාඩි සභාවකට එන්නේ කියලා වාඩි කරවලා නේද මම ගම එහෙම දැනගෙන. දැන් දින මෙහෙමයි.
මෙහෙමයි. අපි ඔයාලට කියලා කරගන්න වැඩ කොටාසයක් තියෙනවා. ඔව්. ඊට කලින් කරගන්න ඔයාලට කියලා ටිකක් තියෙනවා. ඔන්න ඔකට කරන් බලන්න මොකද්ද කියලා දාන්න කියන කඩු ගන්නත් කිය. ඔකට දාන්න කිව්වද? ඔව් ඔව්. පුරුද්දනේ ඔය මෙයාටද ඔය බලන්න දිනවද එන්න පුරුද්ද දාන්නේ ඔයාවම තියාගන්න බලන්න එයාටයි උනන්දුව නැහැ නැත්තේවත් නැහැ උනන්දුව තියන දාගන්න පුළුවන් අන්න හරි ගියා නේ මම ගොයියෝ අනේ බා ඔයිට කලින් ඔක දැකලා එහෙම තියනවද මොකද්ද මම බබන් ගහන්න කිව්වා බබන් ගහන්න නෙමෙයි එහෙම ඔයිට කලින් ඔය දැකලා තියනවද එහෙම නෙමෙයි කොහොමද ෆොටෝ එක අල්ලගන්න පුළුවන් වේගනේ බලන්න කොහොමද කියලා බලන්න ඔය මොකද කරන්නේ අනේ බා ඒක හරියන්නේ නැහැ මොකද මූණ බලමුද අනිත් පැත්ත වල බලන්නේ පොඩ්ඩක් මූණ බලමු මූණ බලන්න පොඩ්ඩක් අපේ අපොච්චියෝ මොකෝනේ කම්බෝලේ තඩිච්චලා වගේද ඔව් උනානේ මොකද තාත්ත ඒ මූණ රතු වෙලා කම්බුල් රතු වෙලාද එහෙමද මොකද මම නිකන් වර්ග කඩුවේ කෙටුවා ගියාති ඊය බහින් අගලක් තියෙනවා එහෙමද ඒ වතුර බහින් නෙන්නේ එහෙම නෙමෙයි බැලුවේ වැරදි දන්නේ වැරදි නේද වැරදි නේද ඒ කොහොම බලන්න ඕනේ කොහොම බලන්න මං කියන දැනට ආවා ඔයියෝ ඕක හරියන්නේ නැහැ ඕම කොල්ල හරියන්නේ නැහැ පොඩ්ඩක් කරවන්නද පොඩ්ඩක් කරවන්නේ මූණ දෙලින් තියාගෙන මූණ ඉස්සරහට ගන්න බලන්න ගුරුනාගේ උඹ යකේ ඒ බලන්න උඹ යකේ ඒ ගුරුනාගේ නෙමෙයි එහෙනම් ඔයාව දැක්කෝ යාගේ මූණ අනේ බං කොහමද කන් දෙක කුළු දෙකක් වගේ ඔළුව උඹ හදද හොඳට බලලා කියන්න කොහොමද කියලා ඔය නයි පෙළ තුනක් තියෙනවා ඔළුවේ අන්න හරි අනේ බා කටවටේ බස් එකක් ගියනේ අනේ කට නිකන් දෙකට වගේ බලමු නාය නිකන් ගෙම්බෙක් වගේ ඔච්චරේ ගෙම්බෙක් වගේ අනේ බා දැන් මගේද මේ ඔයාගේ මූණේ දැක්ක කියනවා දැන් මොකද කරන්නේ මේකෙන් මෙහෙමයි ඔක කොට ළඟින් තියාගන්න ඔකට තව දින ආයුධ කට්ටලයක් බලන්න පොඩි ආමතුරු බණකට වැඩලා අප්පඩි මේ බලන්න තාම උපසම්පදා වෙලා නැහැ ළමයිනේ සාදු කියන්නේ පොඩි ආමතුරු බණකට වැඩලා ඔය මොකද්ද ඔය කරන්න හදන්නේ ඊයේ පාටි එකට ගිහලා හොම්බ තලාගෙන ඒක නෙන්න මේ බලන්න නැට්ටේ කරකවල බලමුද අයියෝ ඔක පරිස්සමෙන් ඕක මෙහෙමයි ඕක ඔය වම් යට දින පොඩි බෝල්ට් එකනේ ඕක වම් පැත්තට කරපුවාම තලයේ උඩට එනවා පොඩ බලමුද කලකොල බලන්න හැබැයි යන්නේ කඩා ගන්න එපා අයියේ වැඩි කරගත්තා ඔය නැට්ටේ කඩාගෙන තියෙන්නේ මේක හරියන්නේ නැද්ද ඕක හරියන්නේ නැහැ මේ මොකද්ද ඕකද ඕක ඔයාගේ ජැක්වරු මෙහෙවර කරගන්න දුන්නාවෝ මේක බඩගත්ත නෙමෙයි එහෙනම් ඒ කඩගත්ත නෝ තලිබිය ඔව් ඒ මේක කොච්චර වුණත් පාටි එකට ගිහින් ආපුවම මේසයට තමයි තියෙන්නේ ඒ මොකද පෝට් එක ගලවලා මේ ගාලහන් පොඩ බලන්න try කරලා බලන්න කොහොමද කියලා වැඩේ යනවා නැගලා කොහොමද ආයිත් එහෙම නෙමෙයි ඔක ඇනේ කඩාගත්තොත් අවකාරියක් නැ දෙන්න බලන වෙන එක කොහොමද මේකත් දෙන්නේ ඔය පරිස්සමෙන් මෙන්න මෙහෙමයි යෝකට තව දිනා පොඩි බඩු කෑල්ල බලන්න කරගල් මෙන්න මෙහෙමයි ඔයා ඔය දලි පිහියේ මුවත් තියාගන්න දුන්නාද කරගල් ඕක අප්පට
අරනම් ගහේ ගෝණියක් හරි එහෙම නෙමෙයි. මම බොදුවේ කරගහන්න කියලා. ඔව් 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 එහෙම කරගෙයිල්ලක් නේ මං කිව්වේ. එහෙනම් ඕක දුන්න වැලි ගල. ඔයාගේ ඔය වැලි පියෙන් වත් තියාගන්න. දැන් මොකද කරන්නේ? මෙන්න මෙහෙමයි. යන්න බලන්න නම් පොඩ්ඩක්. හා. මොකද කරන්නේ? මොනවද කියන්නේ? ඒ මොකද? හරියට මොනවද කියන්නේ? එහෙනම් ආයෙ පාරක් ගහනවද? Durin buat kerana ini ya. Asanawan. Anna memai. Iya api jawab sebahat ini terus ini kira wajib berrogan nama kamu dana gena. Dari driver karena mewa kerana tu mikan nemai. Aku ada kira kerana ada kata tu kerana. Betul. Anna memai. Ayam bahaya illa. Belum kenapa hilang ini? Mana hilang ini? Hilang ini. Mereka le. Mereka itu baterai dia yang dewa kerana beri. Dewa kerana kan nemai itu. Baterai dia yang dewa kerana yang beri. Beri. Anna. Yang mana ada lagi ni? Itu mana badi? Wara. Anna wara. Anna. Emang ini? Ini hamil ada tahu beri kata kerana warat ni. Itu, ibu dana tu macam upati, kamu dana, tapi tak ada dengan macam upati kamu dia. Itu, Hangsa itu dia ni. Anari, ayu awak lagi anda, dah. Anari, Kumar itu betul nak? Kumari, Andi Kumar itu mana dah? Mana? Mana? Kumar itu dengan anda itu dia. Itu mah, oh, itu. උපදින ගමන් අර මේක බලුවාම අපි ඔව් මේක කියන්නේ මොකද්ද මේක නෙමෙයි වේලකත් පඩේ නේද වේලකත් පඩේ අන්න හරි ඒ බැලුවට පස්සේ වතුර දහකට ගෙන්නව තැනදී ඒ මම පුතාට ඔව් නංගියෙක් උපදිනවා කිව්වා අන්න හරි ඒ නංගියත් එක්ක සරණ පවා ගන්නවා කියලා ඒක තිබ්බා කියලා තිබ්බ නේද ඉතින් මොන අම්මට තාත්තට දෙකි වසන්න පුළුවන් ඒක කරගන්න දෙන්න බෑ ඒකින්ද අන්න මේ මම පුතාව ඔව් වෙන මාලිකාවක් හදලා හංගල තිබ්බයි කියන හරියට මාස 18ක් දුන්නාට පස්සේ ඔව් නංගි කෙනෙක් ඉපදුනා නංගි කෙනෙක් උප්පත්තිය ලැබුවා කියන නේද ඉතින් මේ නංගිගේ කොටාලු මංගලෙට අන්න රීති මොන රීති නෙමෙයි එහෙනම් රීතිනෙන්ද නේ අන්න හරි ඉහිල්ලා බයිකිටුත් අරගෙන අන්න එද්දි මේ මගේ ගියාරා ළමයි මාලිකාව යනවා කියේ මාලිකාව ළඟ ගියා කියනවා මේ මම පුතා ඔව් නැන්දට කොට වෙලා දෙකක් ගන්නවා ඒ මොකද එහෙම නෙමෙයි නේද ඒ කිරිපත් ගන්න බරිකිත් ගන්න අන්න හරි කිරිපත් ගන්න මේ ආසාවක් ඇති වුණා එහෙනම් අහුවත් ඔබ කොහෙද මේ ගියේ කියලා අන්න හරි අන්න කරුණේ පළ දුන්නා මොකද කිව්වේ මම මේ උඹේ අන්නේ නංගිගේ කොටාලු මංගලෙට ගිහිල්ලා අන්න හරි එන ගමන් කිව්වා අනේ යෝ මේ මම පුතාට ඉන්න කරුම් ගියා ඒ මොකද අනේ බා සහෝදර ප්‍රේමේ කඩගත්තා කියනවා නේද ඉතින් මේ මම පුතා ආව කඩාගෙන ඉඳගෙන ඒ මොකද
ඇවිත් ඉවරලා මට නංගිව බලන්න ඕනේ කිව්වා. නංගිව බලන්න ඕනේ කිව්වා. අනේ බං ඉර හතක් ඇදලා. අන්න හරි සුලංගිල්ල විතරක් පේන විදියට කියලා කුමාරිකාව 1000ක් කියලා. කුමාරිකාව 1000ක් කියලා. පෙන්නවා. අන්න හරි. කරුණේ බල දුන්නා. මොකද උනේ? නංගිගේ ඇඟිල්ලෙන් අල්ලගත්තා. නංගිගේ ඇඟිල්ලෙන් අල්ලගත්තා කියන නේද? ඉතින් මම පුතා ඔව් නංගිවත් එක්ක ගිහිල්ලා ඒ සැතපීලා ඉන්නකොට ඔව් දන්නේ නැතුව නිින්ද ගියා. නිින්ද ගියා කියනවා. ඉතින් ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ තමයි හොඳ මාර්ගය. ඔව්. ඉතින් ලැජ්ජාවෙන් නංගි නිින්ද කරව ගිහිල්ලා කලබලේ අන්න හරි දෙල්ලල දාගත්තා. බොහොම හරි කියනවා. ඉතින් ඔතෙන්දි මගේ යාළුවා. කවුද යාළුවා? වෙනවුරා. ඈ? වෙනවුරා. අර මම පයින් ගහලා මම කොර ගහලා යන්නේ. ඔව්. ඒක හරි. ඉතින් ඊට පස්සේ නංගිට බණ දෙන්න කියලා. වෙනවුරාට දෙනවා බං පැන් බෝතල. පැන් දෙන්නේ නේද? දෙන්නියා. අන්න හරි. ඉතින් ඒ පැන් වලින් එකපාරක් ගහුවොත් පණේනවා කියනවා. පණේනවා කියනවා. සැකරිය දෙන්නේ. අන්න හරි. වැඩිපුර ඉවර වෙනවා. මම පුතා ආවොත් මොකද කරන්නේ කියලා. අන්න ඔව්. බැංකෙන් ගහන්න කියනවා. විස වෙනවා කියනවා. අන්න ඔව්. ඉතින් ඊට පස්සේ මේ මම පුතා කඩාගෙන පිටින් යනවා. අන්න හරි. නංගිව හොයාගෙන. නංගිව හොයාගෙන ගිහිල්ලා හම්බුනේ නැහැ කියනවා. ඒ ලොකෝයි. අලි දෙන්නෙක් එනවා කියනවා. අලි දෙන්නේ. දෙන්න එකට අවුල ගහනවා කියනවා. කොලේ ගහනවා. ඊට පස්සේ එදෙන්නේ දල කුමාරයා කියලා නමක් කට කරනවා කියනවා. දල කුමාරයා කියලා නේද? ඉතින් අනේ වාසනාව. මල්මත් උිනට ගිහිල්ලා දැස් ඔක්කොම හොල්ලනවා. අනේ ඔව්. මල්මත් කුමාරයා කියලා නමක් කට කරනවා කියලා. අන්න හරි කියනවා. අනේ මම හිතී වෙනවුරා ඔව් මුද්ද නැතිලා මූද කරනවා. එහෙමද? ඉතින් එතෙන්දී අන්න මම පුතා කියනවා මගේ නංගි නැතිලා හොයලා දෙන්න පුළුවන්ද කියලා. හොයලා දෙන්න පුළුවන්ද කියලා අහන්නේ නේද? වෙනවුරා කියනවා නංගි හොයලා දෙන්න මට මේ මුද්ද හොයලා දෙන්න. මුද්ද හොයලා දෙන්නේ කියලා. ඉතින් මම පුතා මූද කරලා මුද්ද හොයලා දෙනවා. අන්න හරි. අන්න දෙන්නේ කීක කරා කියලා. නමක් පටමත ගත්තා කියනවා නේද? ඉතින් දැන් නංගි බලන්න එනවා. ඊට පස්සේ එක්තිය වෙනවුරක් එනවා. ඇවිල්ලා අර බයට අර මට නංගි හොයලා දුන්නේ නෑනේ. ඔව්. බයට ගහනවා මම පැන්කෙන්ඩි. අනේ බා කන් දෙක කුණු දෙයක් වගේ වුණා. අනේ ඔව්. පොඩ්ඩේ නාය පෙන තුනක් ගත්තයි කියනවා. නහය නිකන් ගෙම්බෙක් වගේ ආවා කියනවා. අන්න හරි. ඉතින් ඇස් දෙකක් තියෙනවා ඩොට්ට බැලලා. ඇස් දෙක ඉතින් ඇස් දෙක ඔය තියෙන්නේ නිකන් ලයිට් ගන්න දෙක වගේ. අනේ මම මේ දින හතර දුක්ක දෙන්නේ කොහොමද? ඔව්. ඉතින් මෙයාගේ උඩට ආවා කියනවා. අන්න හරි. මේ මම පුතාට ඉන්නකොට ලැජ්ජාවේ. ඊට වෙලා වනවදුනා කියනවා. අන්න හරි. ඉතින් ඕක තමයි මගේ මේ උපපැත්ති කතාව නේද? මෙන්න මෙහෙමයි. ඔයාගේ උපපැත්ති කතාව දැනගත්තා. දැන් අපි එන්න කියපු කතාන්දරෙත් අපි දැනගත්තා. මෙන්න මෙහෙමයි. මේ මඩු මංගල්‍යයේ 12න් භාගයක් වාට පාංගුවක් අයිති කියනවා. ඒ නිසා අපිට වාඩ කියලා කරගන්න වැඩ කටයුතු බොහොම රාශියක් තියෙනවා. ඉතින් වැඩිලා අනික පිච්චෙනවා. ඔව් කරකොට්ටන් ගලා ගන්න වෙන්නේ ඊට පස්සේ අඟුරු කරනවා. ඔව්. එහෙම නෙමෙයි නේද? ඒ අයිලෙන් බහලා එස්සත් බහලා මහස් පාලා අන්න හරි මහා කීලක් ගෙනහර ගත්තා නේද? දොස්තින් කරන්න එක තමයි කියන්නේ නේ. ආසනා. රුධිරෝතහාර පෙර මල්දාන විලසට කෙලිති හැර සම මලති ගොර කර රකුදු විලාසට අයිලෙන් බැසලා ඉංගද මේකට නල කුමරින්දාන්නේ දාවන මතින්ද ගිරිලිය දින්දා බොට්ටේ පළවැල බින්දා බොට්ටේ Thank you.